ආයිබෝවන් මගේ මිත්‍රවරුනි, සත්‍ය දෙසට ඔබේ හදවත විවර කරගන්න. කොහොමද අපි සත්‍ය දෙසට හදවත විවර කරන්න? ඒ විවර කරනකොට අපිට සත්‍ය කියන එක ඉබේටම අපිට ලැබෙන්න ගන්නවා. ඉස්සරම අපි තේරුම් ගන්න ඕන දේ තමයි සත්‍ය කියන එක සම්මුති සත්‍ය කියන එක අපි තේරුම් ගන්න ඕන. ඒ වගේම පරම සත්‍ය කියන එක. එතකොට සම්මුති සත්‍ය තුල සාමාන්‍යයෙන් අපි ඇත්ත බොරුව ඒ වගේ දෙයක් නේ තියෙන්නේ. එතකොට අපි ඒක වෙන් කරලා අපි තේරුම් අරගෙන අපි මේ මාර්ගයේ යන කෙනෙක් මේක හොයාගන්නම්. ඒ කියන්නේ බුදුදහමේ සඳහන් මේ පණිවිඩය හරියටම හොයාගන්න නම් මේ මාර්ගය හරියටම තේරුම් ගන්නට නම් ඉස්සෙල්ලා අපි පුංචි තැන ඉඳලා පටන් ගන්න. ඒ කියන්නේ ගොඩක්ම අමාරු කෙනෙකුට මේ සත්‍යවාදී වීම කියන එක වැදගත් වෙනවා. එතකොට ඒ සත්‍යෙට යා විවෘත වෙන්න හදවත විවෘත වෙන්න අර පරම සත්‍ය කියන එක ළඟා කරගන්න පුළුවන් වෙනවා. එතකොට සම්මුති සත්‍ය ඇත්ත බොරුව මේ දෙක තේරුම් අරගෙන එතනත් ඇත්තට යොමු වෙලා සම්මුති තැන ඉඳලා සත්‍යවාදී වෙලා හිමීට අපිට මේ මාර්ගයට ලං වෙන්න පුළුවන්කම තියෙනවා. මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ අපිට සත්‍යවාදී වීම කියලා අපි බලහත්කාරයෙන් කරන්න දෙයක් නැහැ. මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ සත්‍යවාදී වීම ඉබේටම සිද්ධ වෙනවා. එතකොට සත්‍යවාදී වීම සිද්ධ වෙනකොට ඒ සිද්ධ වෙන්නේ අපි සත්‍ය දෙසට යන නිසා. එතකොට එතන අවංකභාවයේ මිනිස්සෙක් අවංකභාවය කියන ගුණාංගය තුල පිහිටනවා. ඒක ඔටෝම සිද්ධ වෙන දෙයක්. එතකොට සත්‍යවාදී වීම සත්‍ය. එතකොට සත්‍ය කියන එක සම්මුති සත්‍යය තේරුම් අරගන්නවා. සම්මුති වශයෙන් සත්‍යවාදී වෙනවා. ඊට පස්සේ ටික මාර්ගය තේරුම් අරගත්තට පස්සේ එයා ඉබේටම සත්‍යවාදී වෙනවා. ඒ වගේම සත්‍ය දෙසට ටික ලං වෙන්න පටන් ගන්නවා. මොකද්ද මේ සත්‍ය කියලා කියන්නේ? මේ සත්‍ය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන පරම සත්‍ය. ඒ කියන්නේ පරම සත්‍ය කියලා කියන්නේ මිනිස්සෙකුට නැත්නම් සත්වයෙකුට ජීවියෙකුට අවසානයේ ලබන්න පුළුවන් එකම දේ. ඒ කියන්නේ මේ ලෝකේ නොපැවැත්ම මත තියෙන සියල්ල මත එකම පවතින දෙයක්. කියන්නේ එකම දෙයක් පවතිනවා. එතකොට එතෙන්ද යන්න නම් ඒ සත්‍යවාදීන් වැදගත්. අන්නේ ඒ කියන්නේ ඒකත්වය කියන සත්‍ය තියෙන නිසා තමයි ඒකට සත්‍ය කියලා කියන්නේ. ඒකත්වය කියනවා. එතකොට ඒ කවදාකවත් ඒ සත්‍ය නැති වෙන්නේ නැහැ. ඒක තමයි පරම සත්‍ය. අපි අර භෞතික වශයෙන් එක සත්‍ය මේක සත්‍ය කියලා ඒ සත්‍ය තියෙන ඒවා සම්මුති වශයෙන් සත්‍ය. හැබැයි ලෝකේ පවතින නැති දෙයක් වේද? ඒකේ අනිත් පැත්ත, ඒ කියන්නේ පවතින දෙයක් වේද? ඒ පවතින දේ තමයි මේ කියන සත්‍ය කියන පරම සත්‍ය නැත්නම් පරම නිර්වාණ ධාතුව. මෙන්න මෙතන ගැන තමයි මා පැහැදිලි කරගෙන ආවේ. ඒ සත්‍ය කියන්නේ මෙන්න මේකට. එතෙන්ට යන නම් අපි සත්‍යවාදී සත්‍ය වීමෙන් සත්‍ය දෙසට අපිට ලං වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ හින්දා මුලින්ම අපි සම්මුති සත්‍ය ඔය විදිහට තේරුම් අරගෙන යන්න ඕන. ඉතින් මට කියන්න දෙයක් බැරි වුණා. මේ මාර්ගය තේරුම් අරගත්තට පස්සේ ඉබේටම සත්‍යවාදී වෙනවනේ. මිනිස්සෙක් කියන්නේ අපේ තියෙන අර වංකකම් නැති වෙලා යනකොට අවංක වෙන්න පටන් ගන්නවා ඉබේටම. ඒක අමුතුවෙන් හදාගන්න එකක් නෙවෙයි. කරුණාව අමුතුවෙන් හදාගන්න කරුණාවක් නෙවෙයි. ඉබේටම කරුණාව අපිට ඇති වෙනවා.
ඉතින් ඒ දේත් එක්ක ඔය වගේ ගොඩක් දේවල් ඇති වෙනවා. එතකොට ඒ අවංකභාවය තුල අවංක වීම තුල ඉබේටම අවංක වීම තුල මේ අර විශ්වයේ ආකර්ෂණය කියන එක අපිට ලැබෙන. ඒ කියන්නේ ගොඩක් දේවල් ලැබෙන්න ගන්න. අපි වංචාවෙන් තොරව අපිට අපි බලාපොරොත්තු වෙන දේවල් හරි අපේ හිතේ තියෙන දේවල් හරි ලැබෙන්න ගන්නවා. ඒක තමයි මහ පුදුමාකාර බලයක් මේක. ඒ සත්‍ය දෙසට අපි යනකොට. හැබැයි ඒ ලැබෙනවා කියලා ඒ නිසා ලැබෙන දෙයට අපි වහල් වුණොත් සත්‍ය දෙසට ආයේ සත්‍යයෙන් ඈත් වෙනවා. ඒ නිසා ඒක තේරුම් අරගෙන මේ පාරේ යන්න ඕන. ඒ යනකොට ගොඩාක් දේවල් අපිට ලං වෙවි අපි අත්විඳපු නැති දේවල් ලැබෙන්න අත්විඳින්න ගයි. එතන ඊට පස්සේ හැමදේම පාස් කරලා අපි යනකොට සත්‍යයටම තමයි අපි ලං වෙන්නේ. එතකොට සත්‍ය දෙසට ගියපුවම අපි මෙච්චර කාලයක් ඉඳලා තියෙන අසත්‍ය කියලා තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ සත්‍ය කියන්නේ පරම නිර්වාණය. ඒක තමයි බුදුදහමේ හැඳින්වෙන බුදුදහමේ අපිට උගන්වන ඒ දහම. ඒ සත්‍යය. ඉතින් මේ සත්‍ය කියන දෙයට කෙනෙකුට ලං වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ සත්වෙකුට. ඉතින් මිනිස්සෙක් වශයෙන් අපිට මිනිස්සෙකුට තමයි මෙතෙන් යන්න පුළුවන්. ඒකෙත් ඉතින් එක එක ගුණාංග තියෙන්න ඕන. ප්‍රබලම එක තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒ වගේම බුදුදහමේ හැඳින්වෙනවා චතුරාර්ය සත්‍ය. සත්‍ය හතරක්. මේ සත්‍ය හතරේදී මේක මේ මාර්ගයට යන කෙනෙකුට තියෙන සත්‍යතාවයක්. ඒ කියන්නේ සත්‍ය හතරක්. එතනින් ඒකෙන් පස්සේ තමයි කෙනෙක් ලබන්නේ අන්තිම සත්‍ය. කියන්නේ ඒකත්වය, නිර්වාණය. ඒ සත්‍ය තේරුම් ගන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් එතකොට චතුරාර්ය සත්‍ය කියලා සත්‍ය හතරක් තියෙන්නේ. ඒකට එහා දෙයක් තමයි මේ කියන්නේ. කියන්නේ ඒ සත්‍ය පාස් කරලා යන සත්‍ය. ඒ කියන්නේ ඒක තේරුම් ගන්න පුළුවන් මේක මම අමුතුවෙන් හදලා කියන එකක් නෙවෙයි. කියන්නේ සත්‍ය කියලා මම කිව්වේ මේ ලෝකේ අපි නැතයි කියලා කියන හැම දෙයකම නැති වෙලා යනවායි කියන හැම දෙයකම ඇති නැත්තම් පවතිනවායි කියන දෙයක් ඇද්ද? ඒ සත්‍ය තමයි ලෝකේ එකම සත්‍ය. ඒක මේ මාර්ගය යනකොට ඔබට තේරෙවි. ඉතින් අර චතුරාර්ය සත්‍යයත් ඒකත් තේරුම් අරගෙන අපිට තේරුම් ගන්න පුළුවන් වෙන මේක හොයලා මාර්ගය යනකොට. ඉතින් එතනින් එහාට තියෙන දේ ඒක තමයි අපි දැන් හට ගැනීම නිරෝධය. එතකොට හට ගැනීමට පස්සේ නිරෝධයක් පවතින. නිරෝධයෙන් පස්සේ තමයි මේ කියන නිර්වාණය නැත්තම් පරම සත්‍ය පවතින්නේ. ඒක ගැඹුරු කාරණයක්. මේකට යනකොට අපිට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වේවි. ඔබ ප්‍රායෝගිකව වඩන්න නැතුව මේක තේරුම් ගන්න නැතුව ප්‍රායෝගිකව යන්න නැතුව කවදාකවත් මේකට ප්‍රතික්ෂේප කරන්න සහ පිළිගන්න යන්න එපා. ඔබ විශ්ලේෂණය කරලා අත්දැකලා අත්විඳලා බලන්න මේක ඇත්තද බොරුද කියලා. එතකොට තේරෙයි බුදුදහම කියන්නේ මොන වගේ දහමක්ද කියලා. බුදුදහම කියන්නේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨම දහම කියලා. ඊට එහා දහමක් නැtei කියලා කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් අද පැහැදිලි කිරීම මෙතනින් අවසන් කරනවා. සටහනකින් හමු වෙමු. ඔබට ජය. මතක ඇතුව අපත් සමග දිගටම රැඳී ඉන්න.